අද අපි බලමු රජරට ගර්ල්ස් හොස්ටල් එකක් මොන වගේද කියලා. මේ ඉතින් අපිට ෆස්ට් ඉයර් හම්බුණු හොස්ටල් එක. අද අපි යමු අපේ හොස්ටල් එක බලන්න. ඉතින් මෙහි තියෙන හොස්ටල් වලට දාලා තියෙන්නේ ගර්ල්ස් හොස්ටල් වලට වාලා තියෙන්නේ රජවරුන්ගේ බිසෝවරුන්ගේ, කියන්නේ දේවිවරුන්ගේ වගේ නම්. ඒතර බෝයිස් හොස්ටල් වලට දාලා තියෙන රජවරුන්ගේ නම්. දැන් අපි ඉන්න හොස්ටල් එකේ නම තමයි විහාර මහාදේවි. අපි යන් එහෙනම් අපේ විහාර මහාදේවි ගර්ල්ස් හොස්ටල් එක බලන්න. ඉතින් මේ වගේ ලස්සන එන්ට්‍රන්ස් එකක් තියෙනවා. හරිම ලස්සනට. යමු එහෙනම් ඉතින් අපිත් එක්ක හොස්ටල් එක ඇතුළ බලන්න. මේ වගේ එන්ට්‍රන්ස් එකකින් තමයි ඇතුළ වෙන්න තියෙන්නේ. ඇතුළ වෙනකොට මෙතන විසිටිං ඒරියා එකක් වගේ තියෙන ලස්සනට බුදුම දුරක් තියෙනවා. ඒ වගේ තමයි මෙතන ඉතින් ගොඩක් කරන් ළමයි පාඩම් කරන එක තමයි. ඔයාලට පේනවනේ දැනටත් ඉතින් පොත් එහෙම තියලා තියෙනවා. ඉතින් මේ අපේ හොස්ටල් එක තට්ටු 3ක් තියෙනවා. මේ දැන් මං ඉන්නේ පළවෙනිම තට්ටුවේ. අපිත් ඉන්නේ එකෙම තමයි. තව උඩට තට්ටු දෙකක් තියෙනවා. මේකේ විශේෂත්වය තමයි මම දැක්කපු අපේ තියෙන අනිත් හොස්ටල් වලට වඩා මන්ට මේකේ ගොඩක් ඉඩ තියෙනවා වගේ දැනෙනවා. හරිම ලස්සනයි ඉතින්. අපේ මේ හොස්ටල් එකේ එක රූම් එකක ළමයි 10ක් ඉන්නවා. මං ඉතින් අනිත් රූම් පෙන්වන්න බෑනේ. අපේ රූම් එක ඔයාලට පෙන්වන්න. මේ තියෙන ඉතින් අපේ රූම් එක 10 දෙනෙක් ඉතින් මේ රූම් එකේ ඉන්නවා. අපි ඉතින් උඩටත් ගිහින් බලමු උඩ මොන වගේද කියලා. ඔන්න ඉතින් දැන් මම ඉන්නේ සෙකන්ඩ් ෆ්ලෝර් එකේ. ඔය සෙකන්ඩ් ෆ්ලෝර් එකේ ඉඳන් බලද්දි පහළ පේන විදිය තමයි මේ ඔයාලට දැන් පේන්නේ. ඉතින් මේ විදියට තමයි හොස්ටල් එක පේන්නේ. මේ පැත්තේ තියෙන රූම්ස්. ඔය වගේම අනිත් පැත්තේ රූම්ස් තියෙනවා. ළමයින්ට ඇඳුම් මෙහෙම වේලන්න රැක් දාලා තියෙනවා. එහෙම ඉතින් හරි හොඳට තියෙනවා මේ හොස්ටල් එක. ඇත්තටම හොඳයි. එහෙම කිසි ප්‍රශ්නයක් නැහැ. හොඳට ඉඩ තියෙනවා. නිදහසේ අපේ වැඩ කරගන්න පුළුවන්. මේ ඉතින් දැන් ඔයාලට පේන්නේ අපේ සෙකන්ඩ් ෆ්ලෝර් එකේ තියෙන ස්ටඩි ඒරියා එක. මෙතන තමයි ගොඩක් වෙලාවට ළමයි එක්සෑම් වෙලාවට එයාලගේ පාඩම් වැඩ කරන්න එහෙම ඉන්නේ. පාඩුවේ තමන්ගේ වැඩේ කරගන්න හොඳට ඉඩ තියෙනවා. තමන්ගේ වැඩේ කරගන්න පුළුවන් ඉතින් ලස්සනට පාඩුවේ ඉඳගෙන. ඊළඟට අපි යමු තර්ඩ් ෆ්ලෝර් එකට. මෙහෙම තමයි තර්ඩ් ෆ්ලෝර් එකට යන්න තියෙන්නේ. මෙහෙම ගියන් පස්සේදී තර්ඩ් ෆ්ලෝර් එකෙත් අනිත් ෆ්ලෝර් වල වගේම ඉතින් රූම්ස් තමයි තියෙන්නේ. ඉතින් මේ විදියට තමයි උඩට ගියන් පස්සේදී හොස්ටල් එකේ පහළ පේන view එක. එතනත් ඉතින් අපිට පේන්නේ තව ගර්ල්ස් හොස්ටල්.
මේ කැන්ටින් එකට අපිට ඇතුළෙනුත් යන්න පුළුවන්. අය වගේම එළියේ ඉඳලා යට එන්නත් කැන්ටින් එකට එළියෙනුත් දොරක් තියෙනවා. මේ තමයි අපේ කැන්ටින් එක. මේ ඉතින් මෙතන දොරෙන් තමයි එළියෙන් යනවා නම් යන්න තියෙන්නේ. එතනින් ගියාම අද කැන්ටින් එකට යන්න පුළුවන්. මේ විදිහට තමයි ඉතින් අපේ හොස්ටල් එක තියෙන්නේ. හරිම නිදහස්. ඇත්තටම හොඳට ඉඩ තියෙනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ. හොඳට ඉන්න පුළුවන්. පිටත් ඉතින් තව ටික දවසකින් මේ හොස්ටල් එකෙන් යන්න වෙනවා. මොකද ෆස්ට් ඉයර් විතරනේ මේක හම්බෙන්නේ. ඊට පස්සේ අලුත් එකක් නිසා. හැබැයි ඉතින් දුකයි දාලා යන්නත් හරිම ලස්සන හොස්ටල් එකක් ඉතින් මේක. අදට වීඩියෝ එක ඉවරයි. ආයේ ඉතින් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. සෙකන්ඩ් ඉයර් හොස්ටල් වීඩියෝ එකත් මම අනිවාර්යෙන්ම අරන් එනවා. ඔයාලා හැමෝටම එහෙනම් සුබ දවසක් වේවා.